ආයුෂ බොහෝ වේවා කියලා මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ හදවතින්ම ප්‍රාර්ථනා එක් කරනවා ඔයාලා මගේ ආදරණීය හැමෝටම. ඉතින් ඔයාලා දන්නවා ස්කයි ස්ටෝරි මගේ YouTube නාලිකාවෙන් මම රචනා කරන ලද ආදරණීය නවකතා අරගෙන එනවා ඔයාලා වෙනුවෙන්. ඉතින් ගොඩක් අය මගේ channel එකට සහයෝගය ලබා දෙනවා, like කරනවා, comment කරනවා, subscribe කරනවා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ආදරේ කියලා කියනවා. ඒ වගේම හදවතින්ම මගේ ප්‍රණාමය ඔයාලට පුද කරනවා. අනිවාර්යයෙන්ම මගේ ආදරණීයන් වෙනුවෙන් ඒ ටික මං කියන්නම ඕනේ. ඉතින් මගේ channel එකට කවුරු හරි අලුත් කෙනෙක් ඉන්නවා නම් ඒ අයවත් හැමෝම ආදරෙන් ගොඩක් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම ලියන කතා ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් රසවත් කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න, like කරන්න, යාළුවන්ට අහන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මේ දවස්වල හදවතින් හදවතට කතාව තමයි අරගෙන එන්නේ. සල්ලිකාර ජෙරමිගේ අපේ දුප්පත් කෙල්ල නීනගේ කතන්දරයයි මම මේ දවස්වල ඔයා වෙලා වෙනුවෙන් ලියාගෙන යන්නේ. ඉතින් කතාවේ පස්වෙනි කොටස අද මම මේ විදිහට අරගෙන ආව ඔයාලා වෙනුවෙන්. වැඩි කතා නොකර අපි යමු එහෙනම් කතාව අහන්න. කතාවේ පහුගිය කොටස මම නතර කරේ ජෙරමික් මැරි කරන්න ඉන්න ගර්ල් ලිලි ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිටල් එකේ තමයි ඉන්නේ. මාස 3ක් විතර වෙනවා එයා කෝමා වෙලා. ඉතින් එයා නතර කරලා හිටපු හොස්පිටල් එකෙන් තමයි ඔන්න ජෙරමික්ට කෝල් එක ආවේ හොස්පිටල් එකට යන්න. ඒ වෙලාවේ නීනත් ඉන්නවා ජෙරමික් එක්ක. කොහොම වෙතත් වැඩි කතාවක් නැතුව ජෙරමික් නීනව ගෙදර නතර කරලා හොස්පිටල් එකට යනවා. හොස්පිටල් එකට යනවා තමයි. ඉතින් ඔන්න ලිලිට සිහිය ඇවිත් ජෙරමික් කෙලින්ම ගියේ ලිලි හිටිය තැනට. ගොඩාක් සතුටුයි. ජෙරමික් ගිහින් ලිලිව බදාගත්තා. අම්මෝ මගේ කෙල්ලට සිහිය ඇවිත් නේද? ලිලිට හිතා ගන්නත් බෑ. ලිලිත් ගොඩක් ආදරෙන් ජෙරමික්ව තුරල් කරගත්තා. මං කොච්චර කාලයක් මෙහෙම හිටියද? ඔයා මාස 3ක් විතර හිටියා ලිලි. ඇත්තටම එතකොට මට දැන් ඇවිදින්න පුළුවන් නේද? ලිලිට ගොඩක් දුකයි. ලිලි එයාගේ කකුල් දෙක දිහා බැලුවා. තාම මගේ කකුල හොඳ නැද්ද? මට බිමට බහින්න ඕනේ. මට බලන්න ඕනේ. ලිලි ඔහොම කියන දේ අහලා ඉන්න. ඔයාට තාම ඇවිදින්න බෑ. තව ටික කාලයක් යාවි. ඒත් ඔයාට සිහිය ආවනේ. ගොඩක් සතුටුයි. සමහර විට ඔයාව ගෙදර එක්කගෙන යන්න පුළුවන් වෙයි. අනේ ඇත්තටමද ජෙරමික්? මට ගෙදර එන්න ඕනේ. ගෙදර කිව්වේ ඔයාලගේ අම්මලාගේ ගෙදර? ජෙරමික් එහෙම කියලා හිනහ වුණා. අනේ නැහැ. මං ටික දවසක් ඔයාලගේ ගෙදර ඉඳලා ඊට පස්සේ ගෙදර යන්නම්. ජෙරමික්ට දැන් මොකද කියන්න බෑ. හරි, ඔහොම ඉන්නකෝ. මං ડોක්ටර්ගෙන් අහගෙන එන්නම්. එහෙම කියලා ජෙරමික් එයාගේ ෆෝන් එක ලිලි ළඟින් තියලා ડોක්ටර් මුණ ගැහෙන්න ගියේ ලිලිව ඩිස්චාර්ජ් කරලා ගෙදර එක්කන් යන්න පුළුවන්ද කියලා අහන්න. මේ අතරතුරේ අන්න ඉතින් තවත් පුංචි ප්‍රශ්නයක් වෙනවා. නීනා කෙල්ල ඉන්නවනේ ඉතින්. එයා බලාගෙන හිටියා ජෙරමික් එයි කියලා. එයා පුංචි මැසේජ් එකක් තියෙනවා. තව ගොඩක් වෙලා යනවද ඔයා එන්න? ඔන්න ඉතින් ලිලි මැසේජ් එක ආව සද්දෙට ජෙරමික්ගේ ෆෝන් එක අතට අරගන්නවා. අනුන්ගේ මැසේජ් කියවන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ වුණත් ඉතින් ලිලිටත් අයිතියක් තියෙනවනේ නේද? මොකද ඉතින් අනාගතේ මැරි කරන්න ඉන්නේ ජෙරමික් නිසා ලිලි මැසේජ් එක බැලුවා. නීනා මේ කවුද මේ? දෙයනේ මංව සිහිය ආවහම මට මේ දේවල්ද බලන්න තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ලිලිට හිත කලබල වුණා වගේම ලොකු දුකකුත් ඇති වුණා. ඉක්මනටම එයාගේ නීනාගේ නම්බර එක නෝට් එකක් දාගෙන එයා මැසේජ් එකක් දැම්මා. ඔව් මං තව ටිකකින් එනවා. මං එනකන් ඉන්න. ඔයා යන්න එපා. මෙහෙම මැසේජ් එක දැම්මේ ලිලි. එයාට බලා ගන්න ඕන වුණා කවුද මේ නීනා කියන කෙනා. ගෙදර ඉන්නේ කියලා. සද්ද නැතුව මැසේජ් එක ඩිලීට් කරලා ෆෝන් එක පැත්තකින් තියලා ලිලි බලාගෙන හිටියා ජෙරමික් එනකන්. මැනික අද ගෙදර යන්න පුළුවන්. ඔන්න ඉතින් ජෙරමික් එහෙම කියාගෙන ආවා.
මැනික කියලා කිව්වට ලිලිට ගොඩක් දුක හිතුණ අර මැසේජ් එක නිසා. ඒත් එයා මේ මැසේජ් එක කියෙව්වේ නැති විදිහට සද්ද නැතුව හිටියා. වීල්චෙයා එකක් අරගෙන ඇවිත් ලිලිව වීල්චෙයා එකෙන් තියාගෙන ජෙරමින් කොහොම හරි වන්න එයාව කාර් එක ළඟට එක්කගෙන ගියා. ඉස්සලා කාර් එක ඇතුළේනුත් තියලා පරිස්සමෙන් ඉතින් ගෙදර එක්ක යන්න තමයි මේ ලෑස්තිය. මොකක් වෙයිද දන්නේ නැහැ. ගෙදර ගියාම අපේ නීනා කියලා බලාගෙන ඉන්නවා. ගොඩක් පරක්කු වුණ නිසා නීනා එළියට ඇවිල්ලා බලන් හිටියා. වාහනේ සද්දෙට නීනා ගේට්ටුව ළඟින් එළියටම ඇවිල්ලා චුට්ටක් බලාගෙන හිටියා. නීනාට ගොඩක් පුදුමයි. මෙන්න ජෙරමින් ගෑනු කෙනෙක්ව අතින් වඩාගෙන වීල්චෙයා එකේ තියාගන්නවා. නීනාට ඇස් අදාගන්න බැරි වුණා. දෙයියනේ මේ මොකද්ද වෙන්නේ? නීනාගේ මුළු ඇඟම පණ නැතුව ගියා. කලන්තේ දාලා වැටෙන්න වගේ කෙල්ලට. දාඩියකොත් දැම්මා. හෙත් සද්ද නැතුව බලාගෙන හිටියා. ජෙරමින් ලිලිව වීල්චෙයා එකේ තියන් තල්ලු කරගෙන ඉස්සරහට එනවා. නීනා දිහා බලන්නෙවත් නැහැ. නීනා කතා කරා. ජෙරමික් ජෙරමික් සද්ද නැතුව හිටියා. නීනාට කියාගන්න දෙයක් නැහැ. ලිලි එකපාරම ඇහුවා ජෙරමින් මේ කවුද? මේ මම වැඩ කරන තැන එක්කෙනෙක් මේ හදිසි වැඩකට ඔය ඇවිල්ලා තියෙන්නේ. නීනා පොඩ්ඩක් කොහම ඔයා එළියෙන් ඉන්න. මගේ වයිෆ් ඇතුළට දාලා එන්නම්. ජෙරමික් එහෙම කියලා ලිලිව තල්ලු කරගෙන ඇතුළට ගියා. ලිලි මොකුත්ම නොකියා හිටියට එයාගේ හිත දන්නවා මේ නම් ඇවිත් තියෙන්නේ ඔෆිෂියල් වැඩකට නෙමෙයි වෙන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලා. මොකද ලිලි නීනාගේ මූණ දිහා බලන් හිටියා. ඒ මූණේ මොකක් හරි හංගන රහසක් කතාවක් තියෙනවා කියලා ලිලිට තේරුණා. හෙත් ලිලි මොකුත් කිව්වේ නැහැ. "මයි ඩාලින්, ඔයා මට ගොඩක් ආදරේ නේද? කොහොම වෙලා හිටියා කියලා මට දැන් ඇවිදින්න බෑ කියලා ඔයාගේ ආදරේ මට අඩුවක් නෑ නේද? ලිලි, ඔයා මොනවද මේ කියවන්නේ? මං ඔයාට ගොඩක් ආදරෙයි. දැන් ඔයා රෙස්ට් කරන්න ඕන. ඔහොම හිතන්න එපා මොකුත්. එහෙම දේවල් හිතන්න එපා කියලා ડોක්ටර් කිව්වා. ඉක්මනින්ම ඔයා ලෙඩේ හොඳ කරගන්නකෝ." එහෙම කියලා ජෙරමින් ලිලිව කාමරේටම අරගෙන ගියා. "හරි. දැන් ඔයාට මම කෑම බීම හැමදේම ඕඩර් කරලා ලෑස්ති කරන්නම්. ඔයා දැන් රෙස්ට් කරන්න ඕන. හරිද මැනික? මොන හරි වමනාවක් වුණත් මට කෝල් එකක් දෙන්න. මම හදිසි වැඩකට එළියට යනවා." ලිලිට ඒක කිව්වමත් ගොඩක් දුකයි. ඒ යන්නේ නීනා එක්කද? මොකද්ද මෙතන වෙන්නේ? මට ඇවිද ගන්නත් බෑ. මට තේරෙන්නේ. "හරි, ඉක්මනට එන්න. ගොඩක් රෑ වෙන්න එපා. මම අදනේ ආවේ. මං ටික දවසක් මෙහෙ ඉඳලා යනකම් මගෙත් එක්කන් තනියට ඉන්න." "හරි මං එනවා. දැන් ඔයා රෙස්ට් කරන්නකෝ." ජෙරමික් එහෙම කියලා කෙලින්ම ආවේ ගේට්ටුව ළඟට. ගේට්ටුව ළඟට ආවිල්ලා ලිලි ඒ වෙද්දි ටිකක් දුර පයින් යන ගමන් "හිතුවක්කාර කෙල්ල ඔහම ඉන්නවද?" ජෙරමික් මහා හයියෙන් කෑ ගැහුවා. නීනාට ගොඩක් දුකයි. නීනාගේ ඇස්වල කඳුළු පිරීලා. "නෑ ඕන නෑ සර්. මම පයින් යන්නම්. ඔහම ඉන්න මං කියන දේ අහලා." "මොනවද තවත් මං ඔයා කියන දේ අහන්නේ? තවත් මොනවද මට කියන්න තියෙන්නේ?" "ස්ටීවන් මට කිව්වේ ඇත්ත කියලා දැනුයි මට තේරෙන්නේ." "නීනා, මං කියන එක අහන්න. එයා මං මැරි කරන්න තමයි ඉන්නේ. ඒත් එයාට ඇවිද ගන්න බෑ. සමහර විට ඔය කිව්වට කවදාකවත්ම ඇවිද ගන්න බැරි වේවි. ඒ මොනවා වුණත් නීනා, මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාට මං ගොඩක් ආදරෙයි." ආපහු ජෙරමික් නීනාව බදාගත්තා. නීනාට ගොඩක් තරහ ගියා. මට ආදරේ කියා මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කර මගේ අම්මා වෙනුවෙන් දුන්නු සල්ලි වලට මගේ ජීවිතේමත් පූජා කරලා ආයිමත් මාව තුරුල් කරගන්න එනවා. මෙහෙමත් පිරිමි මේ ලෝකේ ඉන්නවද? හේමදවට බඳින්න ඉන්න කෙනෙක් ගෙදරත් තියාගෙන කාමරේම තියාගෙන ඉන්නවා. මට මේ දුක තවත් ඉවසන්න බෑ. නීනා එකපාර අත ගසලා දැම්මා. "ජෙරමික්, කරුණාකරලා මට යන්න දෙන්න. මං කොහොම හරි මගේ අම්මව හොඳ කරගන්නම්. මට යන්න දෙන්න." ජෙරමික් ආපහු නීනාගේ අතින් අල්ලගත්තා. "ඔයා ඔහොම හිතුවක්කාර වෙන්න එපා.
අනික ඔයා මට අභියෝග කරන්න ලෑස්ති වෙන්නත් එපා. මං ඔයාලට කියලා තියෙනවා. මං ගොඩක් ඔයාලට ආදරෙයි. එච්චරයි නේනා. සැරෙන් කතා කරා. "හැ මොනවා කරන්?" නේනා ආපහු යන්න ගියා. කමක් නැහැ ඔයා යන්නකෝ. ඔයාට මංගාවට අනිවාර්යෙන් එන්න වෙනවා. ජෙරමික් එහෙම හිතන ගමන් ආපස්සට හැරිලා ගේ ඇතුළට ආවා. නීනට අදහ ගන්න බෑ. නීන මහරෑම තනියම පයින් ඔහේ යනවා. ඒ අද්දි ඔන්න ස්ටීවන් මොන ගැහුණා. "ආ නෝනහාමෝ." මැනේජර්ගේ ගෙදර ගිහිල්ලා එන ගමන් වගේ නේද? "ස්ටීවන් මගේ මුකුත් අහගන්න එපා." නීනට තවත් ගොඩක් දුක හිතුණා. ස්ටීවන් පැත්තකට වෙලා බක බක ගගා හිනහ වෙනවා. "මං කිව්වනේ නේද? ලිලි නෝනව ගෙදර එක්කගෙන ආවනේ. අනේ අපේ අංකල් ගැන මම නොදන්න කතා. ඔහොම යද්දි තේරෙයි හොඳේ." ආපහු ස්ටීවන් ඔච්චමට වගේ නීනට එක එක දේවල් කියන්න ගත්තා. නීනා ඇහුන්නේ වගේ හැමීට ගිහලා ටැක්සියක් අරගෙන ගෙදරට ගියා. කෙල්ල ගෙදර ගියාට අම්මවවත් බලන්න තරම් මතක නැහැ. ඒත් දොර අරින සද්දය ඇහිලා කාමරයට යනවා නිසා අම්මා කතා කරා. "නීනා දුවේ මගේ මැනික ආවද?" "ඔව් අම්මේ ඔව් අම්මේ ආවා මං. ඔහම ඉන්න මං අම්මව බලන්න එන්නම්. මට චුට්ටක් මහන්සිය වගේ අම්මේ." "අනේ මන්ද දුවේ ඔයා හැමදාම මහන්සි කියනවා. ඔයා ගොඩාක් වැඩ කරනවා ඇති පුතේ. මට ගොඩක් දුකයි ඔයා ගැන." "නෑ අම්මා ඔව් මේ දවස්වල නම් ටිකක් වැඩ වැඩි තමයි අම්මා ඉතින් මොකද කරන්නේ?" එහෙම කියන ගමන් නීනා අම්මා ළඟට ගියා. "අම්මා බෙහෙත් ටික බිව්වද?" "ඕන නෑ පුතේ බෙහෙත් බිව්වා කියලා මං හොඳ වෙන්නේ නැහනේ. මං මැරිලා යයි. ඒත් මගේ දුව පරිස්සමෙන් ඉන්න ඕනේ." "අනේ අම්මා එහෙම කියන්න එපා. ඔයා බෙහෙත් ටික බොන්න ඕනේ. මං ඔයාව කොහොම හරි හොඳ කරගන්නවා අම්මා. මං ඔයාට පොරොන්දු වෙනවා. හරිද?" "මගේ දුවට පුද සරණයි. දැන් එහෙනම් ගිහින් නිදාගන්න." "හරි අම්මත් කල්පනා කරන්නේ නැතුව එහෙනම් නිදාගන්න." එහෙම කියලා නීනා කාමරයට ගියා. නීනා කොහොමද නිදාගන්නේ නේද? නීනාගේ මුළු ජීවිතේම ජෙරමික් වෙනුවෙන් පූජා කරලා තියෙද්දී ස්ටීවන්ගේ කියව කතාවත් සැබෑ වෙද්දී ඇස් දෙකටම පෙනෙද්දී තවත් ගෑණියක් වගේ ඇතුලේ ජෙරමික් තියාගෙන ඉද්දී එයාට තවත් නිදාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සමහර විට ලිලි එක්ක මුකුත් ප්‍රශ්නයක් නොවී තියෙන්නත් පුළුවන්. ඒ වෙතත් කොහොම වුණත් කෙල්ලගේ හිත ගොඩක් කලබලෙන් තිබුණේ. නීනා නිදාගන්න උත්සාහ කරන් කෙල්ලට මොන විදිහටවත්ම නිින්ද ආවේ නෑ. ඒ අතරතුරේ අම්මගේ කාමරෙන් සද්දයක් ඇහුන නිසා ඉක්මනටම ඒ පැත්තට දෙව්වා. නීනාගේ අම්මට ගොඩක් අමාරු වෙලා. අම්මේ කතා කරන්නේ නැහැ. මේ රෑ මම මොකද්ද කරන්නේ?" ස්ටීවනුත් මාත් එක්ක තරහ වෙලා. එයා දන්න ටැක්සි නම්බරයක් තිබිලා කෝල් එකක් දීලා ඉක්මනට ගෙන්න ගත්තා. අම්මව හොස්පිටල් එකට එක්කගෙන යන්න. පව් කෙල්ල. මොන තරම්නම් දුකක් විඳිනවද කියලා හිතා ගන්න බෑ. අම්මට ඉක්මනටම ඔපරේෂන් එක කරන්න වෙයි. හැබැයි ඉතින් ජෙරමික්ගේ හොස්පිටල් එකට අරන් යන්න මේ වෙලාවේ ජෙරමික්ට කෝල් කරන්නත් බෑ. කමක් නැහැ. පුළුවන් හොස්පිටල් එකකට අම්මව ඇඩ්මිට් කරලා ඊට පස්සේ යන්න ඕන ජෙරමික්ව මුණ ගැහෙන්න. නීනා එහෙම හිතන ගමන් ටැක්සියේ අම්මව ඉක්මනට දාගෙන ළඟම තිබුණ හොස්පිටල් එකට අරගෙන ගියා. හොස්පිටල් එකේ ඇතුළට එක්කගෙන ගියාත් ડોක්ටර්ස්ලා ඉක්මනටම ICU එකට දාන්න කිව්වා. "මේ අම්මට ගොඩක් අමාරුයි. මෙයාගේ සර්ජරි එක ඉක්මනින්ම කරන්න වෙයි. අපි පුළුවන් දෙයක් කරනවා. ඒත් ඉක්මනටම මේ දේ ලෑස්ති කරන්න ඔයා." "හොඳයි ડોක්ටර් හොඳයි. දැනට මොකක් හරි මගේ අම්මා වෙනුවෙන් ප්‍රතිකාරයක් කරන්න. මම හොස්පිටල් එකක් බලලා හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. මං ඉක්මනටම මේක ලෑස්ති කරන්නම්." නීනා එහෙම කියලා අම්මව හොස්පිටල් එකේ නතර කරලා ඉක්මනටම ගියේ ජෙරමික් මුණ ගැහෙන්න. ගේට්ටුව ළඟට ගිහින් බෙල් කරාම සිකියුරිටි එළියට ආවා. "ඇයි නෝනා මේ පාන්දර?" "මට ජෙරමික් සර්ව පොඩ්ඩක් මුණ ගැහෙන්න ඕන. මට ලොකු හදිස්සියක්." දැන් සර් නිදිනේ. දැන් ඇතුළට යන්න බැරි වෙයි. තව පැයක් දෙකක්නේ එළි වෙන්න තියෙන්නේ. නෝනාට පුළුවන් නම් ගිහිල්ලා ආපහු එන්න." "කමක් නෑ. එහෙනම් මම මෙතෙන්ට වෙලාම ඉන්නම්. මට කොහොම හරි ආව මුණ ගැහිලාම යන්න ඕනේ." එහෙම කියලා නීනා එතන තිබුණ කලක් උඩින් වාඩි වුණා. ජෙරමික්ට මැසේජ් එකක් දාලා බැලුවා. ඒත් ආන්සර් එකක් නැහැ. කෙල්ල එතෙන්ට වෙලා ඒ ගේට්ටුවට හේතු වෙලා එළි වෙනකම්ම හිටියා.
චරමෙක් නැගිටිනකම් ලිලී ගේට්ටුව ළඟට වෙලා හිටියා. සිකියුරිටි එක්කන ඇවිල්ලා කිව්වා නෝනා දැන් ඇතුළට එන්න. සර් දැන් පල්ලෙහාට එයි. එහෙම කියපු නිසාම නීනා ගේ ඇතුළට ගියා. ගිහින් වාඩි වෙලා හිටියේ චරමික් එනකම්. හැබැයි චරමික් ආවේ ලිලිත් එක්කම. ලිලී වීල්චෙයාර් එකේ වාඩි වෙලා හිටියේ. නීනා ඔයා මෙහෙ උදේම ජෙරමික්ට අදාහ ගන්න බැර වුණා. මං ඔයාට කියලා තියෙනවනේ නීනා මේ අපේ ගෙදරට එන්න එපායි කියලා. ඔයා මොකටද දැන් මේ උදේම ආවේ? ඔෆිෂියල් වැඩවලට වැඩ කරන ස්ථානෙදි විතරයි මං කතා කරන්න කියලා තියෙන්නේ. මං ඔයාට කීප සැරයක්ම කියලා තියෙනවා. මාව මුණ ගැහෙන්න ගෙදරට එන්න එපා. අපි අතර ප්‍රශ්න ඇති වෙනවනේ. චරමික් මේ කියපු කතාවත් එක්ක ලිලී හොල්මන් වෙලා වගේ බලන් ඉන්නවා. අනේ සර් මං උදේම කරදර කරන්න ආවේ මගේ අම්මා හොස්පිටල් එකේ නතර කරා. එයාට ගොඩක් අමාරුයි. මට එයාගේ සර්ජරි එක කරන්න ඕනේ. මට පුළුවන් තරම් ඉක්මනට ඒකට උදව් කරන්න. නීනා එකපාරම ගිහිල්ලා චරමිගේ කකුල් දෙක ළඟ වැටුණා. ලිලීට ගොඩක් කේන්ති. කවුද මේ ගෑණි? පුදුම කරදරයක්නේ තියෙන්නේ. අනේ චෙරා මෙයාට එන්න එපා කියලා කිව්වනම් මෙයා මොකටද මේ ඔයාගේ පස්සෙන් එන්නේ? මටත් හරි ප්‍රශ්නයක්. අර අනික මෙයා මේ දාගෙන ඉන්නේ මගේ සිරප්පු දෙකනේ. කවුද මෙයාට මේ මගේ සිරප්පු දෙක දුන්නේ? දවසක් නේන රෑ ආපු වෙලාවක එයාගේ සිරප්පු දෙක කැඩිලා එතන තිබුණ දෙකක් දාගෙන ගියා. ඒත් ඉතින් කාගේද කියලා නම් දන්නේ නැහැ. නීනා ඒ ගැන හිතුවේ නැහැ. සමහර විට පවුලේ කාගේ හරි වෙන්නේ නැති කියලා හිතාගෙන දාගෙන ගියේ. ගලවනවා මගේ සිරප්පු දෙක. ලිලී මහායෙන් කෑ ගහන්න ගත්තා. නීනා බලාගෙන හිටියා. එයාට සිරප්පු දෙක මතක නැහැ. ජෙරමික් අයියෙන් කෑ ගැහුවා. නීනා ඔයා මොකටද මගේ වයිෆ්ගේ සිරප්පු දෙක දාගෙන ඉන්නේ? ওই දෙක ගලවන්න. සෝරි මං ඒ දෙක ගලවන්නම්. ඒත් මට මගේ අම්මව බේරගන්න උදව් කරන්න සර්. මට මේ වෙලාවේ වෙන කවුරුත් නැහැ. නීනා මං ඔයාට මොකද්ද කිව්වේ? කරුණාකරලා මෙතනින් යන්න උදේ පාන්දර මගේ අකා උස ගන්න නැතුව. ජෙරමික් එහෙම කිව්වා. නීනාට ගොඩක් දුකයි. මොනවා කරන්නද? නීනා ආපස්සට හැරුණේ කඳුළු ගොඩාක් ඇසල පොරෝගෙන. අනේ ඉතින් පව් නේද අපේ නීනා කියලා? බලමු. කතාවේ මීළඟ කොටස ඉක්මනින්ම මම ඉතින් ලියලා අරගෙන එනවා. මං කතාව හදා ගන්නත් ඕනනේ. ඒක නිසා ඉතින් දින කිහිපයක් ගත වෙන්න පුළුවන්. කොහොම වෙතත් පුළුවන් තරම් ඉක්මනින් ආපහු ඔයාලව මුණ ගැහෙන්න මං බලාපොරොත්තු වෙනවා. මගේ කතාව හොඳයි කියලා හිතෙනවා නම් පුංචි සහයෝගයක් ලබා දෙන්න. channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකකුත් තියෙන ගමන් අනික් අයට අහන්න share කරන්න. හැමෝටම ගොඩක් ආදරෙයි. ගිහින් එන්නම්. ආපහු ආදරේ මුණ ගැහෙන්න තොරාවට.